සර් ඇත්ත සර්ටත් C2 S එකක් තියෙන්නේ කියලා කියන්නේ A level වලට ප්‍රශ්නය එකේ. මේ මගේ රිසල්ට් ඉතින් මම පළවෙනි දවසේ කියලා දෙන ඉතින් මේක හැමදාම කියන්න ඕනේ නැහැ. හැබැයි මම කියන්නම් ඉතින් මේ වගේ වෙලාවක කියන එකත් හොඳයිනේ. හරි. මගේ රිසල්ට් එක A3ක්. A3ක් ඉතින් A level ළමයෙක් ගන්නවා කියන එක ඉතින් ඒක උපරිමේනේ. හැබැයි මේක නිකන් A3ක් නෙවෙයි. අපේ අවුරුද්දේ ලංකාවටම A3ක් ගත්ත කට්ටිය 4 දෙනෙක් ඉන්නේ. ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් යාපනයේ දිස්ත්‍රික්ක පළවෙනියා. අනිත් කෙනා කෑගල්ල දිස්ත්‍රික්ක පළවෙනියා. ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්ක පළවෙනියා ඉන්නවා. ඊට පස්සේ ඔයාට මේ උගන්නන මම ඉන්නවා. දිස්ත්‍රික් පළවෙනියෙක් විදිහට. දිස්ත්‍රික් පළවෙනිය වෙච්ච කට්ටිය උගන්නන හරි අඩුයි. ඔය වෙන විෂයන් වල එක්කෙනෙක් වගේ මම අහලා තියෙනවා. එහෙම නැත්නම් දිස්ත්‍රික් පස්ලා උගන්නන්න නැති තරම්. ඒ කියන්නේ ඒක උගන්න එක එහෙම උගන්න එක හොඳයි කියන නෙවෙයි. කොහොම වුණත් හොඳට උගන්නන්න පුළුවන්. හැබැයි දිස්ත්‍රික් පස් කෙනෙක් ඉගෙන ගන්න තියෙන එකත් ලොකු දෙයක් ඉතින්. ඒ විතරක් නෙවෙයි දැන් ඔය මේ දැන් සමහර අය කියනෝනේ මේ මොකද්ද A level දැනුමින් උගන්නන්න බෑ කියලා. ඔය ඒක ඇත්ත. ඉතින් එතනින් එහාට ඉගෙනගෙන තියෙනවා හොඳයි. ඉතින් මම මේ A level කරලා ඇවිල්ලා උගන්නනවා නෙවෙයි. A level කරලා කැම්පස් යනවා ටෙක්නොලොජි වලින් යන්න පුළුවන් හොඳම කැම්පස් එකට ජයවර්ධනපුර. ඒකේ තියෙනවා පළවෙනි අවුරුදු දක්ෂතා මත හම්බෙන කෝසස් ටිකක්. ඒ කෝසස් වලින් සාමාන්‍ය වැඩිපුරම ළමයි ඉල්ලුම් කරන්නේ මෙකාට්‍රොනික් වලට. ඒකට ලංකාවෙම ගන්න 25 දෙනයි. ඉතින් ඒ 25 දෙනාට ඇතුළත් වෙනවා මම ඩිග්‍රී කම්ප්ලීට් කරනවා මෙකාට්‍රොනික් ඉංජිනේරින් ඩිග්‍රියක් විදිහට. ඉතින් මේ ඒක කරලා ඇවිල්ලා ඒක ඉවර කරලා ඇවිල්ලා තමයි ඔයාලගේ මේ ඉගෙනීම් කරන්නේ. ඉතින් මෙතන මේ සමහර අය කියනවානේ SFT ඉගෙනගෙන තියෙන්නේ මේ මොකද්ද A level වලට විතරයි නෑ. ඒ ගුරුවරු දන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉයර් SFT ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා වෙනම ඉගෙන ගන්න. සෙකන්ඩ් ඉයර් තියෙන සමහර සබ්ජෙක්ට් SFT ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ කරන්න. එතකොට මේ කැම්පස් එකත් අපිට මේ විෂය ඉගෙන ගන්න තියෙනවා. ඒකත් ඉගෙනගෙන ඒ විතරක් නෙවෙයි මේ තව එකක් වැදගත්ම පොයින්ට් එකක්. මම කැම්පස් යන්න කලින් තමයි මගේ පළවෙනි බුක් එක ලියන්නේ. පළවෙනි පොත. මගේ පළවෙනි පොත මම ලියන්නේ කැම්පස් යන්න කලින්. ඒක ලියලා මම දැන් ඔන්න කැම්පස් එකට යන්න කලින් කඩවල වලට දාලා කැම්පස් එක ගියාට පස්සේ මට හිතෙනවා නිකන් අර මහාචාර්යවරයෙක්ගේ පසුවදනක් තිබ්බනම් හොඳයි කියලා පොතට. ඊට පස්සේ මම ගිහිල්ලා කතා කරන්නේ සුදන්ත සර්ට. සුදන්ත සර් කියනවා මේ මම පොතක් මෙහෙම ලියවලා පසුවදනක් කරනවා සර් මාර සතුටු වෙනවා නියමයිනවා කැම්පස් එකේ ඉන්න එක මම හිම කරලා තියෙන එක අරන් එන්න මට බලන්න කියලා. බලලා ඉතින් මම අද වගේ මතකයි සර් මේක නියමයි මම මේක රෙකමන්ඩ් කරනවා මම බලලා දෙන්නම් කියලා දවස් කිහිපයකින් මට බලලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මේ වගේ වැඩක් කරපු එක මාර වටිනවා කියන එකත් ඇතුළත්ව මට පොතට පසුවදනක් දෙනවා. ඉතින් එහෙම මම දැනට පොත් 5ක් ලියලා තියෙනවා. තව දෙකක් ලියලා ඉවරයි. දැනට ප්‍රින්ටිං වල තියෙන්නේ, ටයිපිං වල එකක් තියෙන්නේ. ඉතින් ඉස්සරහට කරු පොත් 7ක් වෙනවා. මේ පොත්වල විශේෂත්වය මම මේ ලියන පළවෙනි පොත තමයි පේපර්ස් පොතක් විදියට SFT වල දෙන පළවෙනි පොත. ඉතින් මේ ඒ දවස්වල ඉස්කෝලේ වල ගුරුවරු මට උගන්වපු ගුරුවරු ළමයි මට දීපු කමෙන්ට් පොතේ මම නිකන් පිටිපස්ස දාලා තිබ්බා මේ පොත පිළිබඳව අදහස් දාන්න කියලා. ඒක මට ලියලා එවපු අදහස් තියෙනවා මාර තොගයක් මං ගාව එකතු කරලා. මේ වගේ පොතක් ලියපු එක හොඳයි මුල් කාලේ අපිට තිබුණේ නැහැ මේක ප්‍රශ්න ටිකක් ඉගෙන ගත්තා. ඒත් ඔය මට බයින සමහර ගුරුවරු එහෙම මේ මගේ පොත් බලලා ඒ වගේ තියෙනවත් බලලා ඒවත් ඉගෙනගෙන තමයි සමහරවල්ලාට බයින්නේ. ඉතින් කමක් නැහැ. ඉතින් මේ සාමාන්‍යයිනේ. ඒකට මම මේ C2 S එකක් අරගෙන එහෙම රිසල්ට් ගන්න මගේ ෆස්ට් එකේ රිසල්ට් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඒ ඇතිනේ. ඒ ඇති. ඔයාලට විශ්වාසයෙන් වැඩේ කරා යන්න සහ ඕනනම් රිසල්ට් වලින් කවුරු හරි කෙනෙක් කියනවනම් මගේ පළවෙනි අවුරුද්දේම ලංකාවේ 10න් 4 දෙනෙක් ඉන්නවා. මේ ඊයේ පෙරේදා ඔප එකේ ලංකාවේ පළවෙනියේ ඉන්නවා. ඒ කියන්නේ තුන්වෙනි බැච් එක. ඊට පස්සේ 1 3 5 6 8 10. ඔයා හොයලා බලන්නකෝ මේ වගේ අයිලන්ඩ් රෑන්ක් පළවෙනි 10න් 6 දෙනෙක් ඉන්න පන්තියක් කොහේ හරි දෙනක තියෙනවද කියලා. කොහේ හරි හොයන්නකෝ දිස්ත්‍රික් පස් කෙනෙක් උගන්වන එක. කොහේ හරි දෙනක තියෙනවද හොයාගන්නකෝ. මෙතන එක ළමයෙක් ඉන්නවා අපේ පේපර් ක්ලාස් ස්පීඩ් ඩිවිෂන් විතරක් අපු අනිත් ඔක්කොම අපේ මුලින් ඉඳලා ලස්සනට ඉගෙන ගත්ත ළමයි. තව දිස්ත්‍රික් පස් 8 දෙනෙක් විතර ඉන්නවා උතන. මේ කට්ටිය මෙතන නැති දිස්ත්‍රික් පස් වෙච්ච කට්ටිය ඉන්නවා. ත්‍රිංප ලංකා 4 දිබ්බාගේ. ඉතින් ඔයාලට මේ මාර වාසී මේ අපි යන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධලා මේ ගේම් එක ගහගෙන යන්න ලැබිච්ච එක. ඉතින් මට ගහනවා නම් මනම් කියන්නේ අපේ අරලා දාන්න අපි අපේ වැඩේ සුපිරියට කරමු.